මේ ශාකය අපි පොකුරු වද විදිහට තමයි හඳුන්වන්නේ. මේ ශාකයේ මල් අපි ගන්නවා මූණේ කළු ලප ඉවත් කරන්න. ඒ කියන්නේ කාන්තාවන්ගේ නාසය දෙපැත්තේ තියෙනවා සමනලාකාර පැල්ලම්. ඒ වෙලාව කාන්තාවන්ගේ පෙනුම අවලස්සන වෙන නිසා මේ මල් වලින් කුඩා මල් නම් දෙකක් පුත් එක ලොකු මලක් දාන්න ඕනේ. දැන් ලොකු මල් නම් දෙකක් දැම්මහමත් ඇති. අපි මේ වගේ වීදුරුවකට තමයි මල් ටික දාගන්නේ. ඊට පස්සේ උණු වතුර දානවා වීදුරුව පිරෙන්න මෙන්න මේ ආකාරයට. දාලා අපි මේක පැය 3ක් විතර වහලා තියෙනවා. වහලා තියලා විශේෂයෙන් උදේ කාලේදී හදාගෙන බොනවා නම් ගොඩක්ම හොඳයි. උදේටම බොන්න අකමැති කෙනෙකුට අපිට පුළුවන් මේක මේ විදිහට හදලා උදේ 10ට විතර පාවිච්චි කරත් ප්‍රශ්නයක් නැහැ. ඒක අපි ඊට පස්සේ අපි පෙරාගෙන හරි මේ මල් තුන ඉවත් කරගෙන කුඩා මල් දෙකයි මෙතන තියෙන ලොකු මලකුයි ඒක ඉවත් කරගෙන අපි ඒක පානයක් විදිහට බොනවා. ඊට අමතරව අපිට පුළුවන් ඇත්තෝර කොළයි අමුකහයි අපේ මූණේ නාසයේ දෙපැත්ත සම්පූර්ණ අහු වෙන විදිහට නාසයේ දෙපැත්ත මේ විදිහට අහු වෙන විදිහට අපේ මූණේ ආලේප කරගන්න පුළුවන්. ඇත්තෝර කොළයි අමුකහයි අපි හොඳට පිරිසිදු ගලක කියන්නේ මිරිස් ගල් වගේ තියෙන ගෙවල් වල තියෙන ගල් තියෙනවා. බේත් ගල්ම හැම ගෙදරම නැහැ. ඒ ගලක හොඳට අඹරගෙන අපිට නාන්න පැය භාගයකට විතර කලින් මේ දෙපැත්ත හොඳට ආලේප කරලා පැය භාගයක් විතර ඉඳලා අපිට පුළුවන් මූණ හොදලා අරින්න. ඒකිනුත් අපේ මේ ලප කැලල් ඉවත් වෙනවා. ඒ වගේම අපිට මේක මාස 3ක් විතර අපිට සතියේ දවස් 2ක් විතර අපි මේ පානය හදාගෙන බොනකොට අපිට හොඳ පැහැයක් අපේ මූණේ අපිට ලබා ගන්න පුළුවන්. අර සමනලාකාර මේ දද වගේ තියෙන පැල්ලම් ඉවත් වෙලා